Halo guys, අද ඔයගොල්ලෝ සෙට් ආගෙන මිස්ටර් බාන YouTube channel එකට. මම අද මුං ගැට ගහලා මේ මුං මාව හොයා ගන්න ඕනේ කොහොම හරි. මුං ලියා ගන්න කලින් මම හොයා ගිහලා. guys නම් දුවනවා. අර මාව හොයනවා. Nearby guys, nearby. මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. අපි අද මේ කරන්න යන්නේ මේ අපි චොකලට් හංගලා තියනවා. දැන් පහක් තියෙනවා. හති පොඩ ඉන්න. දැන් පහක් තියෙනවා. ඒ දැන් පහට ගිහලාම හරියක් දාන්න ඕනේ. ඒ දැන් පහට යන්න කලින් මම හොයාගත්තොත් එහෙම මගේ බෑග් එකේ තියෙන චොකලට්. අර පෙන්නන්න චොකලට් මේ චොකලට් තියෙනවා. ඒ ටික උන්න දෙන්න නම් මම තනියෙන් කන්න හදන්නේ. අද කොළ පාට ගානක් තිබ්බා. හරිය දාන්න ඕනේ. එහෙමයි. අරුන්ගේ බේරිලා අපේ ගමේ තියෙන තැන් පහකට යන්න ඕන guys. හරි. අපි දැන් පළවෙනි දැන්ට යමු. අරුන් අපි හොයනවා ඇති. guys මේ වීඩියෝ කට් ගන්න එපා. ඔයාලා දිගටම ඉන්න. මම ඔයාලා ලොකේෂන් පහ පෙන්නන්නම්. තාම මම එක ලොකේෂන් එකකට ගියේ නෑ. අර මාව තාම හොයනවා. නම් බයිට් guys. මම කොහෙන් හරි දුන්නේ මම තනියෙන් guys. මෙයා පැත්තට වීඩියෝ කරවන්න. දෙවෙනි තැනට යනවා වගේ. මම පළවෙනි තැනට ගිහිල්ලා ඉක්මනට ගිහලා එන්න. ගොන් පේනවා මන් දාලා. අන්නයි ගෙදරට යන්න ඕනේ. අර තියෙන පාර. සත්‍යබද්ද නම් ඇහෙනවා guys. පොර නෑ නේද? අතනින් අපිට අතනින් හම්බෙච්ච මාමා කිව්වා මේ පැත්තට ආ කියලා. කොළවල හරියක් දාන්න කිව්වට මේ කරන්න. මේ පොර හරියක් දාලා නෑ නේද? හරියක් දාලා නෑ. උඹලට හරියක් වෙනවා නම් කියන්න. හරියක් දාලා නෑ. තුන්වෙනි තැනට යන් කියලා සිතුම් කියනවා. අපි නම් මේ පැත්තට ගිහින් බලමු. මේ පැත්තට හරියක් දාලා කියලා බලන්න. නෑ බං නෝ පළවෙනි තැනේ දෙවෙනි තැනේ දැන් මූ පළවෙනි තැනට කඩා ගිහිල්ලා ගන්න. සුවා මෙතන නෙමෙයි හරියටම මෙහින් යන්න දෙත්තේ. දැන්කෝ දැන් කැමරේ අනිත් පැත්තට කමු අපි. guys මේ තියෙන මං හරියනවා ලෝකෙට. අප්පට ඒකේ දුර වහලා. guys සාමයෙන් දැන් පළවෙනි ලොකේෂන් එකේ ඉන්නේ. පේන්නේ නෑ guys අපි යමු. ඉතින් යන් guys අපි. ඔන්න පේනවා දැන් කවුරු තියෙන්නේ ඉන්නේ. ඔන්න තාම වෙලා guys. ඔන්න තමයි.
guys. Untungnya meeting helena guys. හතර කිව්වේ බං අපි මෙතන ක්‍රිකට් ගහන්න යන ගයිස්. හතර කිව්වේ ඌ හතරවෙනි ලොකේෂන් එක කියලා කිව්වේ අපේ මේ ක්‍රිකට් ගහන්න යන 6-4 සීමාව. 6-4 සීමාව ඔය කොස් ගහන්නේ මේ බා. මේ කොස් ගහ කියලා කිව්වේ. මෙතන කොස් ගහක් තියෙනවා මෙතන කොස් ගහක් තියෙනවා. ඒ කොස් ගහ දෙක තමයි අපි 6-4 සීමාවට දාලා තියෙන්නේ. ඒක කොහෙන් ඵලයන්කෝ අපි මෙන්න ෆැමිලි ගහගාවත් බලමු මේ පැත්තට යනවා කිව්වා. ඒ නෑ බං. ඌ සුදු තියන හරියට දාලා නෑ. ඒක කොලයන් තිබ්බේ. අනිත් එක කියන්නේ ඌ අරගෙන නෑනේ. ඌ වෙන කොහෙටද යන්නේ පස්වෙනි ලොකේෂන් එක කොහෙද ගියාන්කෝ? තප්පු ගහගා. තප්පු ගහගාලා තියෙන අපි ගිහිල්ලා බලමු. යමන්කෝ බලන්න. මේ මට දාඩියක් දාලා තියෙන guys. ඒකේ තියෙන නීති ටික අනුව තමයි අපි පළවෙනි යන්න නැතුව ඊළඟ තැනට යන්න බෑ guys. තේරුණාද? අධ්‍යයනවද ඔයගොල්ලන්ට? guys තුන්වෙනි ලොකේෂන් එකට යනවලු. තුන්වෙනි ලොකේෂන් එක තුන්වෙනි. අපි අර කාමරේට වෙන්නේ. Rumah guys. ඒ ඉක්මනට බං අර තැන් පාට ගියොත් කියලා වෙන අපිට. නෑ බෑ හරි දාලා නෑ නේද? අවුනේ. හරෙන් බං ඉක්මනට ඌ අල්ල ගන්න පුළුවන්. ඒ පළවෙනි දන්නේ තිබ්බ. අල්ලගත්තා. ඒ දැන් බලන්න හරියට දාලා ගිහිල්ලාද කියලා. බලමු. ඒ පොර අලෝලා ගිහිල්ලා. නෑ නෑ ඔක මං ඇලුවේ. බලහන් මේක බලහන්. ඔක අලවහන්. කොහොම හරි මේකෙන් හරි පටලවහන් ඔක. යා. ඒ උන් කොහෙන්ද මම යන්නේ? යෝ ට්‍රැකර් බලලා තියෙන්නේ. උඹ ඔය පැත්ත උඹ එකෙක් කොයි පැත්ත වань චූට මාත් එක්ක වරේ. ඒක කොයි පැත්ත වරේ. වටේ ගිහිල්ලා දන්නේ. අපෝ පායනවා. නෑ බං. නා. ඔය ආවේ පැත්තේ. මොකයි කරන්නේ? තුන්වෙනි ලොකේෂන් එකට යනවා. පොඩි නවතියන්න. කොහෙද යන්නේ තියෙන්නේ යන්නේ පළවෙනි තැනක් බෑ දෙවෙනි තැනක් බෑ තුනක් තියෙනවා. තුන්වෙනි තැන හතරවෙනි තැන කොහෙද කිව්වේ? අරහෙනේ. අරහෙ කියලා කිව්වා අපි අරහෙට ගිහිල්ලා වගේ මට්ටා. යන්න කලින් අරනවා. යන්න අතින් හරි පියන්න ඕනද? අන්න guys. පියන්න. පිටිලා හරි දාලා. මම කැලේ පැත්තට යන්නේ. අපි හරිය දාලා යමු. ටික නෑ. මං ආවා. iPhone දුවනවා. අම්මෝ
guys mama කොටු කරනවා පොඩ ඉදා අපේ අපෝ බලහන්කෝ බං මේක දිව්වා ගියාන්කෝ ෂේ කොහෙද ගියේ අපි කොහමද ඌ අට කරමු හරියට නුගියේ ඒ පැත්තට මම පාරවල් දන්නේ නැහැ බං ඒ පැත්තට මම යන්නේ නැහැ ඒ බලහන් ෆස්ට් ලොකේෂන් එක ඌ හරියට දාන්න තියෙනවා මොකද කරන්නේ තමන්කෝ හලුගේ බස් අර පොඩි එක නාරින් හෙළුවා පහනින් අලවන් චුට අල්ලපන් අර උදවන ගයිස් ලොන්තස් අල්ලපන් කොහෙන්ද ගියේ අන්න දුවන පොරේ යමන් කවයි යමන් අල්ලපන් කවන්නේ යමන් Feloppo jalan. Amat. Apa be? Udah. Hanina. Boleh paling location ni hariat dama. හරියට දැම්මා Alwa bebe. Alwa. Sabat ya. Alwa. අනේ Guys. උඹලා ඉක්මනට ආවනේ බා Alwa. Alwa. අනේ guys මට යන්න බැරි වුණා Yama hariat dama me minusun. මුන්ටි Kau ගාලා me watta kini. Mua beta kam. Mari. මුන්ටි ගාලා ගත්තා Beta kam. Bag dia angga. අනේ guys Bag dia. අනේ Bag gani. හරි මම තාම දුවන්න chance එක Ah, nah, එහෙම බෑ. දුවන්න බෑ දැන් ගැට ගන්න ගිහින්. ආයෙ දුවොත් නේ. ආයෙ දුවොත් අපි චොකලට් ටික අරන් ගෙදර යනවා. අම්බ. එක තැනකට යන්න පුළුවන් නේ මහන්ති බා උඹලා ඉක්මනට ආවා hello guys කොම්බෝ උඹ කොහෙද හිටියේ එතනලා? අර පාඩු ගෙදර ආස්සේ බං කොම්බෝ පේ අප්පෝ. ගස් මම අල්ලගත්තා එවන්නේ. අප්පෝ ඊසි වන් චොකලට් ටික දැන් අපේ මාර්කයක් දාලා. දැන් දාලා හරිස් නැහැ. දැන් දාලා නැහැ ඵලයන් පෑන අපේ පෑන ගනින් පානි ගනින්. පෑන. මේ මේකේ second round එකකුත් තියෙනවා එහෙම මොනවද එහෙම? මට තව සාගයක් ඕනේ නෝ මට වට අසාධාරණයි නෑ. සගේ වුණා නේ. අයියෝ යා. ඔය ගත්තා. අපිට මැසේජ් එකක් දැම්මේ නෑනේ. උඹලා බා එක තැනම ඉන්නේ එකතන කොහෙද? අපි ලොකේෂන් පහටම ගියා. අන්තිමට ගියා 4 වෙනිදාට අපි ලොකේෂන් පහටම ගිහින් හෙව්වා. පළවෙනි අරහෙට තුන් පාරක් විතර ගියා. මම ඌ කියපු ඉන්න බල මම හොයාගන්න පුළුවන් නෑ බං මන් මූ දැක්කා මූ ඒ අර ගෑවා. එතකොට මූ තමයි ඌ කිව්වේ. කොහොම කරලා සතුම දැක්කා ගයිස් ඉතින් මම පැරදුනා චොකලට් ටික අපේ පළවෙනි ලොකේෂන් එක තින්නේ. ඒ ලොකේෂන් එක හරියට දාලා කියලා බලන්න. එතන හරියට දාලා හරියට දැම්ම බා. හරි යන්කෝ බා. ඉතින් බා හරියට කෝඩ් එක නෑ හරියට දැම්ම. හා මේටි හරියන්න නම් දා. කොළ පාට හරිය. මෙහෙට වරෙන් අපි බැඳපු තැනට යමු. අපි ගස් බැඳපු තැනට යමු. තුන්වෙනි තැනට ගියා අපි තුන්වෙනි තැනට ගිහිල්ලෙමු. හරි කොහමද කැම්ප් එක. යකෝ බලන්නේ හැපුණේ කිත්ත බානත් යකෝ ස්ටබානු තමා. ස්ටබානු විනාඩියක් හදියේ නෑ මං බෝ යන්න ගියා බං. ඒ ලනුවල්ලා. ලනුව ගනි. කැමෙද? කැමෙයි බං. අනේ guys අනේ ඒ මම ඔබලා වෙච්ච තාතට බැන්නේ නෑ යකෝ නෑ එහෙම නෑ. උඹ මේකේ වීඩියෝ ඕෆ්? ඔව් කවන්න මේක තියෙනවා. ඒ මේක බෑනගනේ නේ.
මට තාම පැනලා යන්න පුළුවන්. අයියේ පැනලා ගියොත් නේ බයි බෑග් ගාලා අපි ගෙදර යනවා. චොකලට් ටික ඒකනේ. ගාස් මට මහන්සි. උඹ එක තැනක හිටියා අපරාධේ. උඹ මෙහෙට යන්න ගමන් උඹට යන ගමන් ඔහෙන් හරිය දාගෙන දෙවෙනි තැනින් හරිය දාගෙන තුන්වෙනි තැනින් ෂේප් එකට එන්න තිබ්බා. තුනක් මූ එක තැනයි මාක් කරේ. ඒකේම තැනයි. මෝඩයා. උඹට මූ චොකලට් සංගන්න බැරි ඉන්නේ නැති උඩ. චොකලට් සංගන්න බැරි වාඩුක. දැන් ඇතියකෝ මම හරි බානුක එහෙනම්. ගයිස් කම්ප්ලීට් කරන්න. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. චින්තිතම්පි භවති. චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ.